සුබම සුබ දවසක් කියලා හැමදෙනින්ම ආදරෙන් පිළිගන්නවා ජොබ් මයින්ඩේ YouTube channel එකට. ඉතින් ඔයත් මේ අවස්ථාවේදී hotel courses හොය ඉන්නවා නම් එයාට අනිවාර්යයෙන්ම මෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙන්න පුළුවන්. රුපියල් 47000ක් වගේ ඊටාම සාධාරණ මුදලකට NVQ level 4 සහතිකයක් ලබා ගන්න පුළුවන්. hotel courses ගණනාවක් සම්බන්ධයෙන් මම මේ වීඩියෝ එකේදී A to Z පැහැදිලි කිරීමක් කරනවා. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඒ වගේම ඔයාලා දැන්ටම ජොබ් මයින්ඩේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක තාමත් එකතු වෙන තා subscribe කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක share කරගන්නේ hotel courses සම්බන්ධයෙන්. නමුත් වෙනත් courses සම්බන්ධයෙන් ඔයාලට videos අවශ්‍යයි නම් අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාගෙන යන්න. ඒවටත් මම ඉදිරියේදී videos ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය. ඉතින් ගොඩක් අය දන්නවා VTA කිව්වට පස්සේ ලංකාව පුරාම බ්‍රාන්චස් තියෙන ඒ වගේම සම්පූර්ණයෙන්ම රජයේ මගින් නියාමනය වන ආයතනයක්. ඒ වගේම මේ වෙනකොට ලක්ෂ සංඛ්‍යාත වෘත්තිකයන් පිරිසක් බිහි කරපු ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් ආයතනයක්. ඉතින් මම මේ ආයතනයට අදාළව තියෙන ඔෆිෂියල් වෙබ්සයිට් එකේ link එක මම description එකේ දාලා තිනවා. ඒ හරහා ඔයාලා ලේසියෙන්ම මෙන්න මෙතනට එන්න පුළුවන්. මෙතන වලට කැටගරි කීපයක් බලා ගන්න පුළුවන්. ඇග්‍රිකල්චර්, ප්ලාන්ටේෂන්, ඔටෝමොබයිල් රිපෙයාර්, වගේ බිල්ඩින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සම්බන්ධයෙන් මේ විදිහට කැටගරි කීපයක් තියෙනවා. මෙතන වලට බලා ගන්න පුළුවන් හෝටල් ඇන්ඩ් ටුවරිසම් කියලා තියෙනවා. අන්න ඒකට ටික් කරන්න. ඒකට ටික් කරාට පස්සේ මේ විදිහට පාඨමාලාවන් 5ක් බලා ගන්න පුළුවන්. National Certificate Barista, National Certificate Food and Beverage Associate, Professional Cookery, Room Attendant, අවසාන වශයෙන් guest relation officer කියලා මේ විදිහට පාඨමාලාවන් 5ක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම එක් පාඨමාලාවකට අදාළ ඔයාලට අවශ්‍ය කරන සියලුම විස්තර පැහැදිලි කිරීමක් කරන්න. ඒ විදිහ තමයි අනිකුත් පාඨමාලාවන් සඳහාත් විස්තර ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති National Certificate Professional Cookery කියලා තියෙනවා. අන්න ඒකට මම ක්ලික් කරනවා. ඉතින් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට වෙනම ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඉතින් ඔයාලට මෙතන පාඨමාලාව සම්බන්ධයෙන් වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම මොන පුහුණු මධ්‍යස්ථානයේද මේ පාඨමාලාවන් තියෙන්නේ කියලා ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් පාඨමාලාව විදියට National Certificate Professional Cookery NVQ level 4. ඒ වගේම පාඨමාලා කාලය විදියට මාස 6ක කාලයක්. ඒ වගේම පාඨමාලා ගාස්තු විදියට රුපියල් 47000ක මුදලක් අය කිරීමක් කරනවා. ඉතින් මෙතනදී මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් NVTI නාරායන්පිට බ්‍රාන්ච් එකට අදාළව මෙන්න මේ ප්‍රොෆෙෂනල් කුකරි කියන පාඨමාලාව පැවැත්වෙනවා. ඒ වගේම read more apply කියන උඩ ක්ලික් කරලා ගිහලා මේ සම්බන්ධයෙන් ඔයාලට වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතන read more apply කියන උඩ ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඔයාලට වෙනම ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් course content එක මුලින්ම තියෙනවා. ඊට පස්සේ විශේෂම දෙයක් තමයි entry qualification කියන එක. ඉතින් මේ පාඨමාලාව සඳහා apply කරන්න O level විතරයි ඉල්ලලා තියෙන්නේ. ඉතින් ඔයාලා O level pass නම් මේ පාඨමාලාව වෙනුවෙන් apply කරන්න පුළුවන්. ඒ වගේම මේ පාඨමාලාව සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහන් කිරීමක් කරලා නැහැ. ඊළඟ පාඨමාලාව කවද්ද පටන් ගන්නෙ, ඒ වගේම අපි කොහොමද රෙජිස්ට්‍රේෂන් එකක් වෙන්නේ, මේ සියලුම දේවල් සම්බන්ධයෙන් මෙතන සඳහන් කිරීමක් කරලා නැහැ. ඉතින් ඔයාලට මෙන්න මෙතන contact numbers දෙකක් බලා ගන්න පුළුවන්. මේ contact numbers වලට කතා කරලා මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ළඟම තියෙන VTA ආයතනයට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් ඔයාලටම වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම නාරායන්පිට පුහුණු මධ්‍යස්ථානයට අදාළව විතර නෙමෙයි මේ පාඨමාලාව පැවැත්වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති NVTI තලල්ල, අනුරාධපුර, ඒ වගේම බලපනට අදාළව මේ පාඨමාලාවන් තියෙනවා. ඒ වගේම මෙතන ඔයාලට pages තියෙනවා 1 2 3 4 කියලා. මේ pages වලට ගිහිල්ලා ළඟම තියෙන පුහුණු මධ්‍යස්ථානයක් ඔයාලටම තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට NVQ level 4 සහතිකයක් ලබා ගන්න පුළුවන්. රුපියල් 47000ක් වගේ ඊටම සාධාරණ මුදලකට ඔයාලට හොඳ hotel courses හැදෑරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලට අවශ්‍ය කරන සියලුම විස්තර පැහැදිලි කිරීමක් කරා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාගෙන යන්න. ඒ වගේම මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.